ආයිබෝවන් අද අපි මේ සපැලා තියෙන මූලාශ්‍රතික කරගෙන කතා කරමු ශ්‍රී ලංකාවේ වෙල්ලාල ප්‍රජාව ගැන. ඔව්. එයාලගේ අර ඉතිහාස කතාව සමාජයේ යාලට හිමි වුණ තැන ආර්ථිකයට දේශපාලනයට වුණු බලපෑම් වගේ දේවල් ගැන ගැඹුරින් බලන්නයි මේ සූදානම. අරමුණ ඉතින් මේ තොරතුරු වලින් පැහැදිලි චිත්‍රයක් ලබා දෙන එක. ඇත්තම. මේක හරිම කියන්න ඕන සියවස් ගානක් පරණ ටිකක් සංකීර්ණ කතාවක්. අපි මුලින්ම අර මූලාරම්භය පැත්ත බලමුද? මූලාශ්‍රවල කියවෙන විදියට. හොඳ අදහසක්. දකුණු ඉන්දියාවත් එක්ක තිර සම්බන්ධය ගැන නේද මුලින්ම තියෙන්නේ. ඔව්. ශ්‍රී ලංකාවේ වෙල්ලාල ප්‍රජාවයි දකුණු ඉන්දියාවේ අර තමිල්නාඩුවේ ඉන්න වෙල්ලාලවරුයි අතරේ ගැඹුරු ඓතිහාසික සම්බන්ධයක් තියෙනවා කියලා තමයි මේ ලේඛන කියන්නේ. ඒකර සංගම් සාහිත්‍යයේ හැමෙන පුරාණ වේලීර් ප්‍රධානින් දක්වාම යනවා කියලාත් කියනවා නේද? ඒක හරියම රසවත් කාරණයක්. කවුද මේ වේලීර්වරු කියන්නේ? එහෙමයි. වේලීර්වරු කියන්නේ ක්‍රිස්තු වර්ෂ මුල් සියවස්වල ඒ කියන්නේ එකේ ඉඳන් 3 වගේ දකුණු ඉන්දියාවේ හිටපු ප්‍රබල කණ්ඩායමක්. ඉඩම් හිමි කෘෂිකාර්මික ප්‍රදේශ පාලනය කරපු අය. මූලාශ්‍රවල තියෙන විදිහට වෙල්ලාලා කියන වචනයයි අර වේල් කියන පදවි නාමයයි අතර සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ රුක්ති සම්බන්ධයක් වගේ. ඔව් ඒ වගේ දෙයක්. ලංකාවේ පැත්තෙන් ගත්තොත් ක්‍රිස්තුපූ 600 තරම් ඈත කාලේ ඉඳන් දකුණු ඉන්දියාවට සමාන මහාශිලා සුසාන භූමි හම්බ වෙනවා. ඊට පස්සේ ක්‍රිස්තුපූ දෙවනි සියවසට විතර අයිති මෙටි කෑලි හම්බ වෙලා තියෙනවා දෙමළ බ්‍රාහ්මී අක්ෂර තියෙන. සමහර ඒවායේ වේල් කියන ගෝත්‍ර නාමයක් තියනලු. ඒ කියන්නේ සම්බන්ධය තහවුරු කරන සාක්ෂි වගේ. ඔව් පුරාවිද්‍යාත්මක සාක්ෂි. වේලීර්වරු එක්ක සම්බන්ධයක් තිබ්බ කියලා හිතන්න පුරුවන්. ඒත් මට මතකයි මූලාශ්‍රවල තිබුණා වෙල්ලාලා කියද නම ලංකාවේ මුල්ම වාර්තාවල කෙලින්ම සඳහන් වෙන්නේ නැහැ කියලා. ලාලා කියලා සඳහන් නොවුනට අර කලින් කිව්ව පුරාවිද්‍යාත්මක සාක්ෂි භාෂාමය සම්බන්ධතා දිහා බැලුවම වේලීර්වරු එක්ක සම්බන්ධ ජන කණ්ඩායම් ලංකාවට අවිත් මුල් බැහැගත්ත කියලා අනුමාන කරන්න පුළුවන් කියලායි මේ තොරතුරු වලින් පේන්නේ. හරි. එතකොට මේ ගැඹුරු ඉතිහාසයත් එක්ක සමාජය ඇතුලේ එයාලා ස්ථාපිත වෙන්නේ කොහොමද? අර ඉඩම් අයිතිය වගේ දේවල් කොහොමද බලපෑවේ? මෙහෙමයි ඓතිහාසිකව බැලුවම විශේෂයෙන් උතුරු ලංකාවේ දෙමළ සමාජයේ ගත්තොත් වෙල්ලාලවරු කියන්නේ චාරිත්‍රානුකූලවත් සංඛ්‍යාත්මකවත් ප්‍රමුඛ කුලයක් වෙලා තිනවා. මේකට ප්‍රධානම හේතුව තමයි ඉඩම් අයිතිය. විශාල ඉඩම් කට්ටි පාලනය කිරීම, කෘෂිකාර්මික සම්පත් කළමනාකරණය කිරීම මේවා තමයි එයාලගේ සමාජ ආර්ථික බලයට මූලික වුනේ. අර උඩයාර් වගේ තනතුරුත් එහා සම්බන්ධයි නේද? ඔව් උඩයාර් වගේ ඉඩම් හිමි ප්‍රභූරුන් හා සම්බන්ධ තනතුරු දැරීමත් මේකට එක උදාහරණයක්. ඒකට වෙල්ලාලා කියලා කිව්වට ඒක ඇතුළේ තව බෙදීම් තිබිලා තියනවාද? අනිවාර්යෙන්ම. පෙරිය වෙල්ලාලා, චින්න වෙල්ලාලා වගේ අභ්‍යන්තර දූරාවලි බෙදීම් තිබුණ කියලා සාක්ෂි තියෙනවා. නැගෙනහිර පළාතේ නම් ටිකක් විනස්. එහෙ තිබිලා තියෙන්නේ කුඩි කියලා ක්‍රමයක්. ඒක මාතෘ රේඛීය වංශ ක්‍රමයක්. ඒක නම් විශේෂයි. මවගෙන් යන එකක් කියන්නේ. ඔව්. මවගෙන් උරුම වෙන වංශය නැත්තම් ගෝත්‍රය තමයි කුඩි කියන්නේ. ඉතින් මූලික ආර්ථිකයේ කෘෂිකර්මය වුණාට පස්සේ කාලෙක වෙනස්කම් වෙලා තියෙනව නේද? ඇත්තන්ම. සාම්ප්‍රදායිකව ගොවිතැන ගව පාලනයේ ප්‍රධාන වුණාට අර බ්‍රිතාන්‍යයේ යටත් විජිත කාලයේ ඉඳන් තත්ත්වය වෙනස් වෙනවා. අධ්‍යාපනයේ පැත්තට යොමු වීමත් එක්කද? ඔව් අධ්‍යාපනය ලැබලා රජයේ සේවයට ඊට පස්සේ වෛද්‍ය නීති වගේ වෘත්තීන්ට යොමු වෙන්න පටන් ගන්නවා. එතකොට ආර්ථික පදනම විවිධාංගීකරණය වෙනවා. ඒ කියන්නේ ඉඩම් බලයට ආමතරව අධ්‍යාපනයත් බලයක් වුණා. හරියටම. අධ්‍යාපනය කියන එකත් එයාලගේ සමාජ බලය තියාගන්න වැඩි කරගන්න තව මාර්ගයක් වුණා කියලා මේ මූලාශ්‍රවණ පේන්නේ. ඒ කණ්ඩායම් විවිධ සමාජ අභියෝග වලට මුහුණ දුන්න බවත්. හරි. මේ සමාජාර්ථික බලය දේශපාලන පැත්තට තව වෙන්නේ නැති නේද? යාපනයේ රාජධානී කාලේ ඉඳන්ම පටන් ගන්නවද ඒක? ඔව්. යාපනයේ රාජධානිය කාලේ පරිපාලන තනතුරු දරනවා. එතනින් තමයි දේශපාලන බලපෑම පටන් ගන්නෙ. ඊට පස්සේ ලන්දේසි කාලේ යාලට යම් අනුග්‍රහයක් ලැබෙනවා. අර තේසවලාමේ නීතියත් එක්ක නේද? ඔව් හරියටම හරි. වෙල්ලාල සිරිත් විරිත් තේසවලාමේ නීති විදිහට සංග්‍රහ කිරීම, මුදලි වගේ ගෞරව නාම තනතුරු ලැබීම වගේ දේවල් එක්ක ඒ බලය තවත් තහවුරු වෙනවා. බ්‍රිතාන්‍ය කාලෙදිත් ඒක හැමමද? ඔව් බ්‍රිතාන්‍ය යුගයේදීත් අර කලින් කිව්වා වගේ අධ්‍යාපනය රජයේ සේවය හරහා බලපෑම තවත් වැඩි වෙනවා. පරිපාලන යාන්ත්‍රණය ඇතුලේ එයාලගේ තැන තවත් ශක්තිමත් වුණා. එතකොට නිදහසින් පස්සේ මෑත ඉතිහාසයේ දිහා බැලුවම මූලාශ්‍ර මොනවද ඉගෙන කියන්නේ?
මූලාශ්‍ර කියන විදිහට නිදහසින් පස්සේ ලංකාවේ දේශපාලනීය විශේෂයෙන්ම දෙමළ ජාතිකවාදී ව්‍යාපාරය ඇතුලේ ඒ වගේම LTTE සංවිධානයේ නායකත්වයේ පවා වෙල්ලාල ප්‍රජාවට ප්‍රමුඛ තැනක් තිබිලා තියෙනවා. හැබැයි මෙතනදී අපි අමතක කරන්න හොඳ නැති මූලාශ්‍රවලම සඳහන් වෙන දෙයක් තමයි මේ දේශපාලන බලයම දෙමළ සමාජය ඇතුළේම හිටපු පහළයි කිර සැලකුණු කුලවලට විරුද්ධව යම් පීඩාකාරී විදිහට භාවිතා වුණු අවස්ථා ගැනත් වාර්තා වෙනවා කියන එක. ඒකත් කියන්න ඕන. ඒකත් අපක්ෂපාතීව සටහන් කරගන්න ඕන කාරණයක්. ඔව්. ඒ වගේම ශ්‍රී ලංකා සිවිල් යුද්ධය සංක්‍රමණ වගේ දේවල් මේ ප්‍රජාවට ලොකු බලපෑමක් කළා කියලත් පැහැදිලි. එහෙනම් මේ මූලාශ්‍ර ඔක්කොම එකට අරන් බැලුවම ශ්‍රී ලංකා වෙල්ලාල ප්‍රජාව කියන්නේ අර දකුණු ඉන්දියාවට සම්බන්ධ ගැඹුරු මූලයන් තියෙන මුලින් ඉඩම් අයිතියෙන් පස්සේ අධ්‍යාපනයෙන් සමාජ ආර්ථික බලයක් හදාගත්ත. යාපනයේ රාජධානියේ ඉඳන් යටත් විජිත කාලයේ හරහා අද දක්වාම ලංකාවේ දේශපාලනයට ලොකු බලපෑමක් කරපු ප්‍රජාවක් කියලා පැහැදිලි. ඔව්. ඒ වගේම එයාලගේ ඉතිහාසය ආධිපත්‍ය වගේම අභ්‍යන්තර බෙදීම් බාහිර අභියෝග එක්ක ගලාගෙන ආපු සංකීර්ණ එකක් කියලත් මෙතොරතුරු වලින් පේනවා. හරියටම හරි. ওই සාරාංශය ඊටම නිවැරදි. ඉතින් අවසාන වශයෙන් අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනව නේද? ඒ මොකක්ද? මේ මූලාශ්‍රවල විස්තර වෙන ඓතිහාසික තත්ත්වයන් අර සමාජ ව්‍යුහයන් බල සම්බන්ධතා ඒවා අද නූතන ලංකාව ඇතුලේ කුයිතරම් දුරට වෙනස් වෙලා තියෙනවද නැත්නම් තාමත් යම් විදිහකින් තියෙනවද? ඒක ඇත්ත. වර්තමානයේ වෙල්ලාලා ප්‍රජාව මුහුණ දෙන අභියෝග මොනවද? එයාලගේ භූමිකාව ඉස්සරහට කොහොම වෙයිද කියන එක ගැන තවදුරටත් හිතන්න හොයලා බලන්න වටිනවා.